විවාහයෙන් වෙන් වෙලා අවුරුදු 5කට කිට්ටුයි දැන්. උද්දච්චකම මහාන්තත්තකම නිසා හැමදේම නැති වුණේ. වෛද්‍යවරියක සමග විවාහ වූ ජනප්‍රිය රංගන සහ නිවේදන කාවිංග පෙරේරා බිඳී ගිය විවාහය ගැන නොයෙක් අවස්ථාවල ප්‍රසිද්ධියේ කතා කරන අයෙක්. ප්‍රථම විවාහයෙන් පසු මෙතෙක් තනිකඩව සිටි කාවිංග අතීත ජීවිතය ගැන පවසන්නේ මෙවන් සංවේදී කතාවක්. විවාහයෙන් වෙන් වෙලා ඉන්නේ අවුරුදු 5කට කිට්ටුයි දැන්. විවාහ වෙලා හිටියා අවුරුදු 3කට කිට්ටු වෙන්න. එයා ඩොක්ටර් කෙනෙක්නේ. මට කියන්න තේරෙන්නේ නෑ. හැබැයි එයා ගොඩක් හොඳ කෙනෙක්. මම වැරදි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මම සුබ පතනවා එයාට හොඳ අනාගතයක් තියෙන කෙනෙක්. මොකද එයා දොස්තර කෙනෙක් වෘත්තීමය. ඉතින් එයාට ජීවිතේ හොඳ කෙනෙක් හම්බ වෙයි. මම වැරදි. සමා වෙන්න ඒකට. ආදරේ කියන්නේ හැඟීමක්. අපිට කියන්න බෑ මෙහෙම ආදරේ කරන්න, මේක කරන්න, මේ විදියට ඉන්න කියලා. මොකද ඒ දේවල් දැනෙන විදිහටනේ කරන්නේ. වර්තමාන සමාජයේ ආදරේ කියන්නේ භෞතික දේවල් මත පදනම් වෙච්ච ආදරයක්. ලැබෙන දෑවැත්ත, පදින වාහනය, රස්සාව වගේ දේවල් මත. හස්බන්ඩ් වයිෆ්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ලව් එක, රෙස්පෙක්ට් එක. වයිෆ් හස්බන්ඩ්ගෙන් බලාපොරොත්තු වෙන්නේ රැකවරණය. සමහර විට හොඳට තියෙන සම්බන්ධතා නැති වෙන්නේ උද්දච්චකම, මහාන්තත්තකම වගේ හේතු නිසා. ඒක හදන්නෙත් මේ සමාජයෙන්මයි. ප්‍රශ්න හදන්නෙම සමාජයෙන් යනුවෙන් දෙදරාගේ විවාහයෙන් වසර 5කට පසු කාවිංග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසනවා.